Hello my friends. අද අපි බලමු කොහොමද කොරියන් ඔනිගිරි එකක් හරියට කන්නේ කියලා. මේක මම ආසව එකක්. මේක දෙකක් එකට තියෙනවා. Oh yes. කවුන්ට් එකෙන් තිබ්බා. මම ඒකත් එක්ක ගන්නවා සකේ බොටල් දෙකක්. බලමු try කරලා. right ඔන්න ඔනිගිරි එක මම අරගෙන ආවා මගේ කාමරේට. ජපාන් වල තමයි මේක ඇත්තටම ඔරිජිනල් එක කියලා කියන්නේ. නමුත් කොරියන් අය කියනවා ඒගොල්ලොන්ගේ එකක් කියලා කියනවා. දැන් මම පෙන්නන්න මේක කන හරි විදිය කොහොමද කියලා. මේක රැප් එක ගලවන විදිය න මම කියලා දෙන්න. මොකද මම ගොඩාක් දැකලා තියෙනවා මේක වැරදි විදියට අරිනවා. ජප්පෝ හරි කොරියන් හරි ඇහෙන්න මේ මහන්සි වෙලා මේ රැප් එක හදලා තියෙන්නේ. ඒක වැරදියට අරිනකොට ඒගොල්ලෝ ඉදිරි දෙනවා. right so එන්න මෙතන තියෙනවා ඔගොල්ලෝ දකින්න ඇති මෙන්න මෙහෙම මේ ඇරෝ එකක් එක්ක කෑල්ලක් තියෙනවා මෙහෙම චූටි කෑල්ලක් එළියට එනවා නෑ එන්න මේකෙන් තමයි මේක අදින්නේ all the way සම්පූර්ණයෙන් මේක ගලවනවා දැන් අන්න මෙහෙම දෙපැත්තෙන් ලාවට අදිනවා මේ ඇද්දම මේ සීවීඩ් කෑල්ල මෙන්න මේ කෑල්ල මේ රයිස් එකේ ගෑවෙන්නේ නැතුව තිබිලා තියෙන්නේ මේ බත් එකක් මේක ඇවිල්ලා කොරියන් රයිස් එක වයිට් රයිස් නෝකේ ගෑවෙන්නේ නැති වෙන්න තමයි මේක ඇතුළට බහැලා තියෙන්නේ එතකොට මේකත් මෙහෙම ලාවට අදිනවා ඔන්න ලස්සනට දැන් ත්‍රිකෝණයක් විදියට මේ සීවීඩ් එකත් මේක තියෙනවා ඔන්න ඔහොම තමයි මේක අරින්නේ මේ සීවීඩ් එක කියලා කියන්නේ මේක මුහුදෙන් ගන්න ශාකයක් මේ කෑම එකේ තියෙන විශේෂ පෝෂදායී ගුණාංග ගොඩක් තියෙනවා මේ බත් එක කියන්නේ කාබෝහයිඩ්‍රේට් ඇතුලේ තියෙන ෆිලිං එකත් එක්ක ඒකේ ප්‍රෝටීන් තියෙනවා මේ සීවීඩ් එකේ අයඩින් B12 එතකොට ඔමේගා 3 ඒ ඔක්කොම මේක අඩංගුයි එහෙනම් කාලා බලමු හොඳට මොහොතයි පංසුල ඇතුළේ තියෙන ෆිලිං එක ප්‍රෝටීන් මේකත් එක්ක ගැලපෙනවා මට වැරදුනා ඒක සකේ නෙමෙයි මේක ඇවිල්ලා සෝජු මේක රයිස් වයින් එකක් විදිහට තමයි මේ මෙහි ප්‍රසිද්ධයි මෙන්න මේ සෝජු එක තමයි මෙහි ප්‍රසිද්ධම එක දීලම අපි මේක කා එන්ජොයි කරමු පොඩක් කාටවත් මූඩ් ගන්න බෑ අන්න එකයි මම ජය වේවා